තමයි කවිෂා කාවින්දී 2025 නැගෙනහිරට අවුරුදු කුමරිය. ඒක young generation එක හොඳටම ගැලපෙන ඉලෙක්ට්‍රික් ස්කූටියක්. යාඩියා රූබි. යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තමයි ඇය අද දවසේ ජයග්‍රහණය කරගන්නේ. ගොඩක් පරිසර හිතකාමී අද පරිසර දූෂණය, එතකොට වායු දූෂණය, ශබ්ද දූෂණය ඒ ඔක්කොම වළක්ව ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික බයික් එකකට හරිම පහසුවෙන් අපිට පදින්න පුළුවන්. ඒ වගේම සේෆ්ටි එකත් හොඳටම තියෙනවා. පෙනුමත් හරිම ආකර්ශනීයයි. සිත් ගන්නා සුළු පෙනුමක් මේ බයික් එකට තියෙනවා. ඇත්තටම මට හරි සතුටුයි. යාඩියා රූබි. මම ගොඩක් ආසාවෙන් පදින්න හිටපු ඉලෙක්ට්‍රොනික ස්කූටි එකක්. මම අද ආවේ නැගෙනහිර පළාතේ අවුරුදු කුමරිය ලෙස තේරුණු කවිෂාගේ ගෙදර හොයාගෙන. සිරස අවුරුදු කුමාරි තරගයේ නැගෙනහිර පළාතේ ප්‍රථම ස්ථානයේ දිනාගත්තු කවිෂාගේ ගෙදර හොයාගෙන තමයි ආවේ. මම ඔබට කිව්වා අද සුවිශේෂී තැනකට තමයි අපි ඔබ කියන්නේ කියලා. යාඩියා ගමින් ගම වැඩසටහනේදී. ඒ නිසා තමයි ත්‍රිකුණාමලයට ආවේ. ඇයි ත්‍රිකුණාමලයට ආවේ? අපි ත්‍රිකුණාමලයට ආවේ නැගෙනහිර පළාතේ අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කර ඒ ආදරණීය දියණියගේ ගෙදර හොයාගෙන තමයි ඇය හොයාගෙන. මොකද ඇයට ත්‍යාගය වශයෙන් ලැබුණේ අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රදානය කරපු යාඩියා රූබින් කියන ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. ඉතින් ඒ නිසා ඇය වාසනාවන්ත වෙනවා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් Tamanට සුවිශේෂී ත්‍යාගයක් ලෙස ලබා ගන්න අබාස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් හරහා. මේ තමයි ඇය. ඇය තමයි කවිෂා කාවින්දි. අයිබෝන්. අයිබෝන්. කවිෂා ජීවිතේ සුවිශේෂී කඩයිමක් පහු කරනවා අද ඔබ. ඒ ඔබට සිතුවිල්ලක් ආවේ ඇයි? මට මේ සැරේ අවුරුදු කුමරිය තරඟෙට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. ඇත්තටම කිව්වොත් මේ මට එච්චර උවමනාවක් තිබ්බේ නෑ තරඟෙට සහභාගී වෙන්න. එතකොට අම්මා තාත්තා ලොකු අම්මා එතකොට මගේ නංගිලා මල්ලිලා එයාලා තමයි මේ මට තරඟෙට යන්න කියලා මේ මට නිතරම කිව්වේ. එයාලා නිසාම තමයි මම තරඟෙට ගියේ. ඒ කියන්නේ ගෙදරින් තනිකර පුෂ් එකක් හම්බුණා. ඔව් ඒ කියන්නේ මගේ අකමැත්තක් තිබුණේ නැහැ කැමැත්තක් තිබුණා. හැබැයි ලොකු ඌමනාවක් තිබුණේ නැහැ. මම කැම්පස් ඉඳලා නිවාඩුවට ගෙදර ආව නිසා ගෙදර ආපු දවස්වල තමව තරඟේ තිබුණේ. ඉතින් අර ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. ගෙදර අයගේ මොටිවේෂන් එකත් එක්ක තමයි මම තරඟෙට සහභාගී වුණේ. අබාන්ස් ඔටෝ වෙතින් පිරිනමන යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තමයි ඇය අද දවසේ ජයග්‍රහණය කරගන්නේ. ශ්‍රී ලංකාවේ වැඩිපුරම අලෙවි වන ඉලෙක්ට්‍රික් ස්කූටරය අබාන්ස් වෙතින් යාඩියා ස්කූටර් එක. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ලෝකයේ පිළිබඳව බොහෝ දේවල් ඉගෙන ගන්න හැකියාවක් ඇයට තියෙනවා. කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් ඔබේ විෂන් එක මොකක්ද? ඔබේ ටාගට් එක මොකක්ද? ඔබ යන්න උත්සාහ කරන්නේ කොතෙන්ද? මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ සිව්වන වසර ශිෂ්‍යාවක් වශයෙන් ඉගෙනුම ලැබමින් ඉන්නවා. මගේ විෂන් එක ගත්තොත් මම ගණකාධිකරණවරියක් වීමට තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මගේ ෆීල්ඩ් එකෙන් යන්න පුළුවන් උපරිම දුරක් යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. තරඟයට මුහුණ දෙනකොට ඔබට මොකක්ද ලබන්න තිබුණේ අත්දැකීම්? ඇත්තටම ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ වගේම ලොකු තරඟයක් තිබ්බා. මං හිතන්නේ තරඟකාරියන් 100කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඉතින් ඒක ලොකු තරඟයක් දෙන්න උනා වට කිහිපයක් තුලින්ම මේ ලොකු තරඟයක් තිබුණා. අනිවාර්යෙන් විශ්වාසයක් තිබ්බා. අනිවාර්යෙන් මට ජයග්‍රහණයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒක ලොකු අවස්ථාවක් වුණා මගේ ජීවිතේ. 1 ලක්ෂයක් හැරුම් ලක්ෂයක් කිව්වොත් හරි.
අද ඔබට ලැබිලා තියෙනවා ලෝකේ අංක 1 යතුරුපැදියක්. ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. යාඩියා. යාඩියා කියන්නේ ලෝකයේ මේ වෙන විට ටෙක්නොලොජි එක අතින් උසස්ම සහ ලෝකයේ වැඩිම පිරිසක් යූස් කරන ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් බවට තමයි පත් වෙලා තියෙන යාඩියා. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඔබ මම හිතන්නේ එතකොට ඔබට පරිසර හිතකාමී බව ඒ වගේම ඉන්ධන දහනය පොසිල ඉන්ධනත් එක්ක අපේ රටට වෙන වායු දූෂණ මේ සියල්ලත් මගහරින්න පුළුවන් ආර්ථිකයට මම හිතන්නේ තාත්තලට එහෙම ඔයාට මෙහි ඇහිලා ගමන් බිමන් යනකොට ආර්ථිකයට මම හිතන්නේ වඩාත්ම උචිත දේ හැටියට තමයි යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ්. යාඩියා එක ගැන ඔබේ සිතුවිල්ල සංකල්පය මේ ටැග් ඇත්තටම මේ ගොඩක් වටින තෑග්ගක් ඇත්තටම ප්‍රයෝජනවත් තෑග්ගක් ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් බයික් එකක් ගැන කිව්වොත් එහෙම ඇත්තට මේක ගොඩක් පරිසර හිතකාමී අද පරිසර දූෂණය එතකොට වායු දූෂණය ශබ්ද දූෂණය ඒ ඔක්කොම වළක්ව ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික බයික් එකකට ඉතින් අද ඉන්න හැමෝම මං හිතන්නේ ඉලෙක්ට්‍රොනික බයික් වලට ඉදිරියේදී බයික් ගන්න එන අය ඉලෙක්ට්‍රොනික බයික් වලට මාරු වුණා නම් මං හිතනවා ඒක අපේ පරිසරයට ඒ වගේම ලොකු ආරක්ෂාවක් උදව්වක් පරිසර දූෂණය වළක්වා ගන්න අපිට ලබා දෙන්න පුළුවන්. ඇත්තටම මේක මට ඉතාමත්ම වටින තෑග්ගක්. කවිෂට රූබිනි ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ ඔබ දකින විශේෂත්වය මොකද? ඔබට සිත් ගන්නාසුළු ඔබට දැනෙන දේ මොකක්ද? ඇත්තටම බයික් එක ගත්තොත් ඒකේ පෙනුමත් කාන්තාවන්ට පදින්න පුළුවන් විදිහට පහසු ආකාරයේ ඊටාම සේෆ්ටි විදියට තියනවා. මම වට දෙක තුනක් පැද්දා. මේ එතකොට මට දැනුණා හරිම පහසුවෙන් අපිට පදින්න පුළුවන්. ඒ වගේම සේෆ්ටි එකත් හොඳටම තියනවා කියලා මම හිතනවා. ඒ වගේම පෙනුම ගත්තත් පෙනුමත් හරිම ආකර්ශනීයයි. සිත් ගන්නාසුළු පෙනුමක් මේ බයික් එකට තියෙනවා. ඇත්තටම මට හරි සතුටුයි. ශිරස නැගෙනහිර අවුරුදු කුමරිය තරඟාවලිය පටන් ගත්තට පස්සේ ඔවුන්ට දෙන ත්‍යාග මොනවද කියලා කල්පනා කරන විට තමයි අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වර්තමානයේ ජන සමාජයේ වර්තමානයේ ප්‍රවාහනයේදී අත්‍යවශ්‍යම කරන ප්‍රවාහන සගයේ කැඩියට යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ත්‍යාග වශයෙන් දෙන්න පෙළඹෙන්නේ. එතෙන්දිත් අවුරුදු කුමරිය හැටියට තරඟයට ඉදිරිපත් වෙන කෙනාට යාඩියා රූබින් කියන ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තමයි ප්‍රදානය කරන්නේ. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ රූබින් කියන ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ඇහිලා තියෙන්නේ කාන්තාවන්ට ඉතාමත් සුදුසු ලෙස. එකක් තමයි මේකේ ලෙග් ස්පේස් එක, ඒ වගේම සීට් එකේ ඇන්ගල් එක, ඒ කියන්නේ කකුල් දෙක ගොඩක් ඈත් කරලා පළල වෙලා ඉඳගත්තට පස්සේ යන්නේ නැහැ. එතකොට ඒකදී අර අපි කියන සංවරශීලී බව කියන අන්න ඒකට ගොඩක් පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඔටෝ සේෆ්ටි එක තියෙනවා. ඒ සේෆ්ටි එක ගොඩක් වැදගත් වෙනවා. ඒක තමයි තමන් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. තමන් යන ස්පීඩ් එකට එහා කොච්චර ඇස්ලේට් කළත් ඒ ස්පීඩ් එක ඒ ප්‍රමාණයම රැඳිලා තියෙනවා. ඉතින් ඒ වගේ එක ගත්තාම මෙන්න මේ ආරක්ෂාකාරී බව එක්ක කාන්තාවන්ට උචිතම ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් හැටියට තමයි යාඩියා. ඉතින් ඒ නිසා තමයි ඇයට කවිෂට ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් යාඩියා එකක් ත්‍යාග වශයෙන් ලැබෙන්නේ අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් හරහා. ඉතින් ඒ නිසා සිරස නැගෙනහිර අවුරුදු කුමරියට ඇයට ලැබුණු සුවිශේෂී ත්‍යාගය පිළිබඳව කතා කරන්නත් එක්ක තමයි අපි ත්‍රිකුණාමල නගරයට මේ පාරට කියන්නේ මොකද්ද නම? දිසානායක පාර. ඒ නිසා මේ දුව ඉන්නේ දිසානායක පාරේ. ඒ නිසා කවිෂා දිසානායක පාරේ නිවසටම ඇහිලා තින් නිවසේ තමයි සාලේම ඉලෙක්ට්‍රික් ස්කූටර් එක නවත්තලා තිබ්බා. ඉතින් අපි ඒ නිසා ඇයටත් පහසු වෙන නිවස තුලම කරපු පළවෙනි වැඩසටහන. ඉතින් ඒ නිසා අපි ලංකාව පුරා යනවා. ඒ යන අතරේදී නිවස තුල මෙහෙම ඉඳගෙන කරපු පළවෙනි වැඩසටහන. ඉතින් ඒ නිසා ඒකත් සුවිශේෂී අත්දැකීමක් වෙනවා. කවිෂ දැන් තරඟේ උච්ච වෙනවා. තරඟේ උණුසුම් වෙනවා. දැන් ඔබ
අවසන් වටේ දක්වා එනකොට ඔබට මොන වගේ චැලෙන්ජ් එකක්ද තිබුණේ? මම හිතන්නේ ඔබට ලේසියෙන් මෙතෙන්ට මේ ජයග්‍රහණය ඔබට ලැබිච්ච දෙයක් කියලා. ඒ නිසා ඔබට සෑහෙන අභියෝග තියෙනවා. ඉතින් මේ මම කොහොමද ඊළඟ ස්ටෙප් එක ජයගන්නේ? මම මොනවද ඊළඟ ස්ටෙප් එකේදී පර්ෆෝමන්ස් කරන්න කියලා. ඇත්තටම කිව්වොත් තරඟකරුවන් හිටියා 100කට වැඩි ප්‍රමාණයක්. වට 3ක් තිබුණා. පළවෙනි වටේ 100ට වඩා හිටපු පිරිසගෙන් 30ක් තෝරගත්තා. ඊට පස්සේ 30න් 10ක් ওই විදිහට තමයි තිබුණේ. ඉතින් තරඟකාරියන් හැමෝම ලස්සනයි. ලස්සන තරඟකාරියන් ගොඩක් හිටියා. ඉතින් ලොකු තරඟයක් තිබුණා. හැබැයි තරඟයට ගියාට පස්සේ මට හිතුණා නෑ මං කොහොම හරිම දිනනවා. මට පුළුවන් මේක කරන්න. ඒ වගේම මගේ පවුලෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබුණා. ඇත්තටම කිව්වොත් යාළුවෝ කිව්වා නෑ ඔයා තමයි එක වෙන්නේ. ඔයාට පුළුවන් අනිවාර්යෙන් කරන්න. එහෙම කියලා කිව්වා. ඉතින් ඒ ශක්තියත් මගේ හිතේ මම තියාගත්තා. ඒ ශක්තියත් එක්කම මම ඔව් මට පුළුවන් අනිවාර්යෙන් පුළුවන් කියන හැඟීමෙන් මට පුළුවන් උපරිමයෙන්ම perform කරා. ඒ නිසා මට මේ ජයග්‍රහණය පහසුවෙන්ම ගන්න පුළුවන් වුණා මගේ ගෙදර අයගෙන් ලැබිච්ච සහයෝගයයි මගේ අදිෂ්ඨානයයි එක්ක. අඩුම කාලෙකින් ඉලෙක්ට්‍රික් ස්කෝටර් 15000 සීමාව පසු කරන්නට අපට හැකියාවක් ලැබෙනවා. ඒ ඉලක්කය ගත චේන් එකක් වගේ තියෙන ටීම් වර්ක් එක නිසා. ඒ නිසා අබාන් සොටෝ කියන්නේ දශක 6කට එහා ශ්‍රී ලාංකීය නාමය තමන්ගේ හදවතේ සෑම මිනිසෙකුගේ හදවතේ රැවුදුන නාමයක් නිසා. අද අපිට හැකියාවක් ලැබෙන්නේ මේ වගේ තැනකටත් ඇහිල්ලා කතා කරන්න. ඒ අපේ ජයග්‍රහණය අපි සමස්ත රටවැසියාට ඉදිරියටත් තිළින කරන්න අපිට බලාපොරොත්තු වෙන නිසා. කවිෂා කාවින්දි ඇය තමයි නැගෙනහිර පළාතේ අවුරුදු කුමරිය ලෙස සිරස අවුරුදු කුමරිය ලෙස අවිශේෂ ලැබී තියෙන නිසා ඇගේ නිවසට ඇවිල්ලා අපි කතා කළේ යාඩියා රූබින් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ඇයට ත්‍යාග වශයෙන් ලබා දෙන්නට අබාන්ස් ආයතනය කටයුතු කළ නිසා එවැනි සමාජ සත්කාරයන් කරන්නට අබාන්ස් ඔටෝ ආයතනයේ නිතින් සැදී පැහැදී සිටින නිසා යාඩියා කියන්නේ අද ලංකාවේ නම්බර් 1 ඉලෙක්ට්‍රික් ස්කූටර් එක බවට පත් වෙලා තියෙනවා. නිසා කවිෂා ජීවිත ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉලක්කගත තැනට යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. බොහොමත් ස්තුතියි. මම ගොඩක් ආසාවෙන් පදින්න හිටපු ඉලෙක්ට්‍රොනික ස්කූටි එක. මේක යං ජෙනරේෂන් එක හොඳටම ගැලපෙන ඉලෙක්ට්‍රික් ස්කූටියක්. යාඩියා රූබි.